ගලා හන්දියෙන් දකුණට යමුද? සපුරට තියනවාද බීච් එකක්? හේරාදෙනිය, හුලං කන්ද, බෙලිහොල්ලොය, කැලණි කන්දේ වගේම විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා. අද මම රිවිව් කරන්න යන්නේ මෙන්න මේ පොත. මේකේ නම තමයි ෆස්ට් ලේන්. මේ පොත ලියවිලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන. එතකොට මේ පොත ලියලා තියෙන්නේ රයිටර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා. එක්කෙනෙක් තමයි ගයශාන් සංජය, අනිත් එක්කෙනා තමයි හෂිනි විජේනායක. මේ දෙන්නා මම හිතන්නේ ජපුර ඉගෙන ගන්න දෙන්නෙක්. ඒ වගේම මෙන්න මේ පොතේ මේ විදිහට පරිච්ඡේද වෙන් වෙලා තියෙන්නේ. මේකේ විශේෂයි එක කියලා මෙහෙම පෙන්නන ඕනේ ඔයාලට. ඊට පස්සේ මම ඊළඟ පරිච්ඡේද පෙන්නන්නම්. ඒකෙම මේ රෝම අංක වලින් 1. ඇරබික් නම්බර්ස් වලින් 1 තියෙනවා. ඊට පස්සේ රෝම නම්බර්ස් වලින් 1 තියෙනවා. කොහොම පරිච්ඡේද 10ක් විදිහට තමයි මේ පොත යන්නේ. මේකේ හේතුව තමයි මේක යන්නේ අතීතය සහ වර්තමානය මාරුවෙන් මාරුවට කතාව යන්නේ. මම මේකේ කතාව පැත්තට චුට්ටක් කියන්නම්. මේකේ තියෙන්නේ ආදර කතාවක්. ඇත්තටම සීනියර් ජූනියර් ලව් ස්ටෝරියක් තමයි මේකේ තියෙන්නේ. යම්කිසි හේතුවක් නිසා ආදර සම්බන්ධතාව බිඳෙනවා. ඉතින් ඊට පස්සේ පිරිමි ළමයාගේ ඇතිවෙන වෙනස්කම් ටික තමයි මේකේ තියෙන්නේ. මම මේකේ දැක්ක දෙයක් තමයි මේකේ ලස්සනට විශ්වවිද්‍යාල ජීවිතය ගැන කියලා දීලා තියෙනවා. කැම්පස් එක ඇතුළේදී යාළුවෝ ආශ්‍රය කරන විදිහ ඒ හැමදේම මේක ඇතුළේ තියෙනවා. ඉතින් මේක හරි ලස්සනට ලියවෙච්ච පොතක්. අර අන්තිම වෙනකම පොඩ්ඩක් මේ කතාවේ කුතුහලය තියාගෙන තියෙනවා. ඉතින් මේ පොත කියලා දෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා කියවපු නැති අය අනිවාර්යයෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.